හරි. මම මේ වීඩියෝ කරන්නේ මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වෙන උසස් පෙළ කලාංශයෙන් සිංහල විෂය හදාරන විද්‍යාර්ථීන් සඳහා. හරි. එතකොට මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ දෙයක්. එතකොට මේක ඇදී මේ ලෙසන් එකක් කරන්න එකක් නෙවෙයි. එතකොට ඔයගලන්ට පේපර් එකක් කොහොමද කරන්නේ? කොහොමද නියමිත විදිහට කරුණු ඒකරාශී කරගන්නේ කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ඒකදී ඒක පිළිබඳව කතා කරන්න කලින් මම කැමති ඕගොල්ලන් ඊට කලින් මොටිවේට් කරන්න. දැන් ඕගොල්ලෝ මේ දවස්වල මහන්සි වෙනවා ගොඩක් නිදි මරාගෙන වැඩ කරනවා ඇති. ගොඩක් කැපකිරීම කරනවා ඇති මේ දවස්වල. ඉතින් දැන් විභාගයට වැඩි කාලයක් නැහැ. මාසයක්වත් දැන් නැහැ. 11 මාස 10 වෙනිදා විභාග පටන් ගන්නවා. එතකොට තව සති 3ක් වගේ තියෙන මේ වෙනකොට ඇඩ්මිෂන් එහෙම ලැබිලා ඇති. ඉතින් එහෙම කාලවකවානුවක් දැන් මේ වෙනකොට ගෙවෙන්නේ. එතකොට වැඩි දේවල් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට විශේෂ කාරණා ටිකක් තමයි මම මේකදී කතා කරන්නේ. සිංහල විෂයේ පේපර් එක කොහොමද හැදෙන්නේ කියලා මාකින් ස්කීම් එක අනුව පාස් පේපර්ස් එකක් ඔස්සේ තමයි සාකච්ඡා කරන්නේ. එතකොට දැන් ඔයගොල්ලන් හීනයක් තියෙනවනේ කැම්පස් යන්න විද්‍යාපීඨය යන්න. එතකොට ඒ හීන ඔයගොල්ලෝ පොඩි පැදන් ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ හීන හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මම කැමති ලංකාවේ විශ්වවිද්‍යාල තියෙනවා. ඒතර විශ්වවිද්‍යාල තුල ඉහළම විශ්වවිද්‍යාල දෙකක් තුනක් විතර පෙන්නලා ඔයගොල්ලන් පොඩ්ඩක් අර උනන්දු කරවන්න ඕනකම නිසා මම පෙන්නනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ ඔයගොල්ලෝ දැන් Google එක සර්ච් කරලා බැලුවොත් ශ්‍රී ලංකා නම්බර් 1 යුනිවර්සිටි කියලා ගහුවොත් ඉස්සෙල්ලාම උඩට එන්නේ University of Colombo කියලා. කොහොමද ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය University of Colombo. එතකොට හේනියක් තියෙනවනේ කොළඹ විශ්වවිද්‍යාලයට යන්න. එතකොට කලා ආර්ට් කරන ළමෙක්ට උසස් පෙළ විභාග ලියලා එයාගේ එකම ටාගට් එක කොළඹ විශ්වවිද්‍යාලයේ ලෝ ෆැකල්ටියට යන්න. කොළඹ විශ්වවිද්‍යාලයේ කලාපීඨයට යන්න. එතකොට කලාපීඨය කියන්නේ ශාස්ත්‍ර පීඨයට. එතකොට යන්න ටාගට් එකක් තියෙනවා. ඒතර තවත් රට හිණයක් තියෙනවා ලංකාවේ දකුණු ආසියාවේ සුන්දරතම විශ්වවිද්‍යාලය ලංකාවේ තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ගොඩක් අයට කොළඹ යන රිසල්ට් තියාගෙන අර කැම්පස් එකට යන ආසාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය යන ළමයි ඉන්නවා. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, එතකොට කැලණි විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, ඒ වගේ ලංකා විශ්වවිද්‍යාලය තියෙන මොරටු විශ්වවිද්‍යාලය. එතකොට මොරටු විශ්වවිද්‍යාලයට වෙන පුළුවන් කලා කරපු අයට විශේෂ වෙනත් පා තියෙනවා. වාස්තු විද්‍යාව වගේ දේවල්. එතකොට ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මම කැමති කතා කරනවා. මම පෙන්නන්න පොඩ්ඩක් ආසාවක් ඇති වෙන මොකක්ද ඇති වෙන. මේ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන්. ඔයාලා ගමේ ගොඩේද පාසලකටද ගියේ ජාතික පාසලකට ගියේ කියලා අදාළ නැහැ මේ විශ්වවිද්‍යාලයට යන්න. ඔයාලට එකම සුදුසුකම මේ විභාගය සමත් වීම පමණයි. මේ ඔයාගේ ගමේ ගොඩේ ඉස්කෝලේටද ජාතික පාසලකටද ඒව නැහැ. දැන් මේ ඔයගොල්ලෝ දන්න ගමේ ගොඩේ ළමයින්ට ගොඩක් පහසුකම් නැහැ. නමුත් ජාතික පාසල වලට ගියාට ගොඩක් ඉන්නේ ඉහළින්. මොකද ඒගොල්ලන්ට ගොඩක් පහසුකම් ටික තියෙනවා. පාසලේ ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා නේද? ඒගොල්ලන්ට සියලුස් පහසුකම් නමුත් ගමේ ගොඩේ පාසල වල එහෙම නැහැ. ඒතර ඒ ළමයින්ට ආසාවක් තියෙන්න ඕනේ. මට ඉස්කෝලයක් නැතුණාට මගේ විශ්වවිද්‍යාලය මගේ ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය මගේ විශ්වවිද්‍යාලය කරගන්නවා කියන අරමුණ තියෙනවා. ඔය කරගන්න පුළුවන්. ගමේ කොටේද ජාතික මතක කරගන්න පුළුවන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගේ විශ්වවිද්‍යාලය කියලා කියන්න ආඩම්බරෙන් කියන්න පුළුවන් විදිහට ඒ තැන හදාගන්න පුළුවන් මේ විභාග සමත් වුණොත් විතරයි. ඉතින් ඒ තැනට යන්න මේ පිම්ම පනින්න ඕන. මේ පිම්ම පැන්නොත් ඕගලන්ට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම පෙන්නන්නම් ඕගලන්ට මේ තියෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය බලන්න කොච්චර ලස්සනද කියලා. දැන් මල් පිපෙන කාලට හැම විශ්වවිද්‍යාලයකම වගේ එනවා මේ සුන්දරත්වය දින්නේ. ඒ වගේම තමයි ලංකාවේ ඕනම ලංකා සිවුද් එකේ තියෙන විශ්වවිද්‍යාලවල ළමයි එනවා හන්තාන තරණය කරන්න. එතන මේක හන්තානයක්
තියෙන මේ ආසන්නයේ තියෙන විශ්වවිද්‍යාලය ආසන්නයේ. ඉතින් බලන්න කොච්චර සුන්දරත්වයකින් තියෙන විශ්වවිද්‍යාලයද මේ වගේ හීන මේක මගේ විශ්වවිද්‍යාලය කියලා කියන්න පුළුවන් විදිහට තැන හදාගන්න එක. ඔයාගේ ටාගට් එක. ඔයාගේ ඩ්‍රීම් එක විදිහට තියාගන්න ඕනේ. Il vit par la terre. Il attend devant cette photo d'antan. Il n'est pas fou, il voit tout. Il la voit partout, il attend debout. Pour la main, rien. ඔයාලා දකින්න තිබානේ විශ්වවිද්‍යාලේ ලස්සන සුන්දරත්වය. ඔක දැන් ගිහිල්ලා තියෙන අය දැකලා ඇති. ඉතින් ඒ වගේ විශ්වවිද්‍යාලයකට යන්න ආසාවක් තියෙන්න ඕනේ. හරිද? දැන් බලන්න මේ ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය. ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය. බලන්න. බලන්න මේ විශ්වවිද්‍යාල තියෙන ඕගොල්ලන්ට නිදහස් අධ්‍යාපනය ඉගෙනගෙන ඔයාලගේ ප්‍රථම උපාධිය හදාරන්න මේ සල්ලි වියදම් කරගෙන ප්‍රයිවට් විශ්වවිද්‍යාල වලට යන්න ඕනේ නැහැ. මේ රාජ්‍ය විශ්වවිද්‍යාල තියෙන ලංකාවේ යන්න පුළුවන්. ඔයගලන්ට ඩිග්‍රිය ගන්න පුළුවන්. ඔයාලගේ හීනවල වලට යන්න පාත් එක ඔයාලට හදා ගන්න පුළුවන් මේ විශ්වවිද්‍යාලයට ගියට පස්සේ. ඉතින් මේවට හීනයක් තියාගන්න උනන්දුවක් තියාගන්න පුළුවන් නම් පාඩම් කරන තැන ගහ ගන්න විශ්වවිද්‍යාලෙ මම මගේ ඩ්‍රීම් යුනිවර්සිටි කියලා. මම ටාගට් එකක් තියන පිළිවෙලට වැඩ කරන්න. පිළිවෙලකට වැඩ කරොත් තමයි ඔයාලට ගමනක් යන්න පුළුවන්. හරිද? පුළුවන් ෆෝන් එකේ වර්ල් පේපර් එකට එහෙම දාගන්න. දකින සැරේට ආසාවක් එනවා. නේද? you can do it. වැඩ කරන්න පුළුවන්. හරිද? මේ දේවල් හදාගන්න ටාගට් එකක් තියාගන්න. හරි. දැන් අපි කතා කරමු විෂය ගැන. මේ තියෙන්නේ 2024 මේ තියෙන 2024 ගිය අවුරුද්දේ ආපු පේපර් එක. ඒතර සිංහල පළවෙනි කොටස කියන පළවෙනි පත්‍රය කියන්නේ සාහිත්‍ය පේපර් එක. එතන මේ සාහිත්‍ය පේපරේ අනිවාර්යෙන් ඕගොල්ලෝ බලන්න ඕනේ ඔයාලගේ ඇඩ්මිෂන් එකේ මොකද්ද තියෙන්නේ කියලා. සිංහල 1 කියලා කියන්නේ සාහිත්‍ය, සිංහල 2 කියලා කියන්නේ ව්‍යාකරණ. එතකොට සමහර අය පටලවගෙන යනවා සාහිත්‍ය පේපර දවසේ ව්‍යාකරණ පේපරේ කියලා පුහුණු පුරුදු වෙලා යන්නේ ව්‍යාකරණ පේපර. නමුත් ගිහිලා දෙන්නේ සාහිත්‍ය පේපර. එහෙම මෝඩ තකතිරු කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම පිස්සු කේලින්න එපා. මේක විභාගයක් ඔයාලගේ අනාගතේ තීරණය වෙන. ඒ නිසා කොළමන පළපත්තික සාහිත්‍ය පේපරේ. එතන මේකේ තියෙන පළමු ප්‍රශ්නය තුළ ප්‍රශ්න 5කට පිළිතුරු ලිය යුතුයි. පළමු ප්‍රශ්නේ කියලා කිව්වම පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ආයන්න යන්න උයන්න කියලා. එතකොට මේ අතරින් 4ක් තෝරාගෙන ඒ අතරින් හතරේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න ඕනේ. ඒ වගේ තමයි උයන්න සහ යන්න ප්‍රශ්න වලට පිළිතුරු අපයන්න ඕනේ. හරිද? එතකොට මේ ප්‍රශ්න ලියනකොට වර්තමාන ලේඛන විවහාරයෙන් ලියන්න ඕනේ. එතකොට මේක මේ විදිහට ලියන්න බෑ. මේක වර්තමාන ලේඛන විවහාරයට හරවලා ලියන්න ඕනේ. හැම උත්තරයක්ම කෙටි උත්තරයක පවා මේක තියෙන එක මෙතන දියන්නේ නැහැ. හරි? වර්තමාන ලේඛන විවහාරයෙන් ලියන්න ඕනේ. ඒක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් මේකේ දැන් මේ ප්‍රශ්න දුන්නට පස්සේ ඔයගොල්ලෝ දැන් මේක හැම මම දැකලා තියෙනවා ගොඩක් අය පේපර්ස් කරනකොට මේ ප්‍රශ්න දුන්නාම මේ චේත කියවනවා. මේ අගේ ඉඳන් මුලට කියවනවා. ආයෙ මුලින්ද අගටත් කියවනවත් දන්නේ. එහෙම කරන්න එපා. මේ දැන් මට්ට කුණ්ඩලේනේ. එතකොට ඔයගොල්ලෝ විභාගයට යන්න කලින් මට්ට කුණ්ඩලේ කතාවස්තුව 3 වතාවක්වත් හොඳට කියවන්න. හොඳට කියවලා පුරුදු පුහුණු වෙලා යන්න විභාගෙට. එතකොට ඔයගොල්ලන්ට ලේසි. තේරුණාද? එතකොට මේකේ මොන ප්‍රශ්න ඇහුවත් ඕගොල්ලන්ට මේ පළවෙනි ප්‍රශ්න වෙනකොට උත්තරේ
මතක් වෙනවා. ඒතකොට ඡේදයෙන් පොඩ්ඩක් හරි අර අමතක වීමක් තියෙනවා. ඡේදයෙන් ටිකයි බලන්න තියෙන්නේ. අදාළ තැන මෙන්න මෙතන තමයි උත්තර තියෙන එකට අකල් හොයා පුළුවන්. අපේ මොකද කරන්නේ මේ මුලින් ඉඳන් අගට කියවනවා. ඒක මෝඩ වැඩක්. කාලය යවන වැඩක්. එතකොට මේකට වැඩි වෙලාවක් දෙන්න බෑනේ ඡේද ප්‍රශ්නයකට. එතකොට ඡේද ප්‍රශ්නයට වැඩි වෙලා නැහැ ඕගොල්ලන්ට. එතකොට ඉක්මනට පේපර් එක කරන්න ඕනේ. දැන් පැය 3යිනේ තියෙන්නේ. විචාර 4කුත් ලියන්න තියෙනවා. ඒ නිසා. එතකොට මේ තුන්වෙනි ප්‍රශ්නේ ලියනකොට මේක තියෙන ලිහිල් බසින්නේ. එතකොට මේක ඡේද තුල කියවන්න දෙයක් නැහැ. එතන මේක වර්තමාන ලේඛන ව්‍යවහාරේ මේ මේක ලිහිල් බසින් ලියන්න ඇති එන මේක. එතකොට අර එක බලන්න දෙයක් නැහැ. එතකොට ගෙඩි පිටි මේක හතරවෙනි ප්‍රශ්නේ ලියන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ ලියන්න පුළුවන්. ඒක තමයි ගැටපද වෙන ඉක්මනටම ලියන්න පුළුවන්. එතකොට මේ ගැටපද මේ මෙතන හොයලා වැඩක් නැහැ. මෙතන හොයාගන්න බෑනේ. එතකොට මේ ගැටපද විවරණේ ටැබි කැටි විවරණ ලියන්න ඕනේ. එතකොට ඒක ලියනකොට අපි මේ හැම ප්‍රශ්නයක්ම ලියනකොට උත්තර පත්‍රේ රූලක් ආර්ගුලක් ලියන්න ඕනේ. එතකොට මේ හතරනේ රෝම ඉලක්කම දාලා මේ උපුට ගැනීම ලියන්න මේ සක්වාලෙන් කිව්වහම ඒ මොකක් හරි වචනයක් වෙන්න පුළුවන් ඕගලන් අවුරුද්ද එතන එන එක උද්දුත පත්‍රවල ලියලා කෙටිවර ලියන්න ඕනේ. මේ දීලා තියෙන වචන ලියන්න ඕනේ. සමහර උඩින් පාතලාක නිකන් ඔහේ ලියන කෙටිවරනේ. එහෙම ලියන්න එපා. හරිද? එතකොට අනිත් ඒවාත් එහෙම උත්තර ලියනකොට රූලක් ලියන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ ඕගලන්ට බලන්න පුළුවන් නම් දැන් මේ ඡේද ප්‍රශ්න සමහර වෙලාවට ඕගලන්ට යම් කිසි ඡේදයක් අමාරු වෙන්න පුළුවන්. අමාරු ඡේදයක් ආව පොඩ්ඩක් බලන්න. ඕගොල්ලෝ හැමතිස්සෙම ගුත්තිල කාඩ් පුහුණු වෙලා යනවනේ. එතන මේ දීලා තියෙන කවිතක පොඩ්ඩක් ලේසිද කියලා බලන්න. ලේසි නම් ඉතින් අර අමාරු ඡේදය අතහැරලා ගුත්තිල කාව්‍යයක් ලියන්න. මේ ගුත්තිල කාව්‍ය කවිතක සරල නම් ඕගලන්ට බලන්න මොන වෙනමෙන්ද දීලා තියෙන අර ලේසිද කියලා අර්ථය ගන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ මේ අහලා තියෙන ප්‍රශ්න වලට කෙටියෙන් ලියන්න. එතකොට අර ඡේදයක් අතට ලියන්න ඕනේ අමාරු ඡේදයක්. ලේසි ඡේදයක් අතරින් එපා. අමාරු ඡේදයක් තිබ්බොත් එහෙම අත්හැරලා මේ ගුත්තිල කාව්‍ය ලියන්න. හරිද? එතකොට ඒකෙත් රූලක් එහෙම ලියන්න. ඊට පස්සේ මේ උද්දුත පාද ලියනකොට මේ උද්දුත පාඩ දැන් මේක තියෙන අවස්ථා සම්බන්ධය උද්දුත පාඩ ලියන්න මේ තියෙන්නේ. ඒ අවස්ථා සම්බන්ධ ලියන්න. එතකොට මේක තියෙන ඌ යන්න ඒ යන්න ප්‍රශ්න දෙකට පිළිතුරු ලියන්න ඕනේ. එතකොට ඌ යන්න කියලා කියන්නේ අවස්ථා සම්බන්ධය සහ ඒ යන්න කියන්නේ රස ස්වාදය. එතකොට මේ ඌ යන්න කියලා තියෙන මේ උද්දුත පාඩ අතුරෙන් හතරක අවස්ථා සම්බන්ධ ලියන්න ඕනේ. එතකොට මේක ඔයා සමහර ලියන්නේ හරි මෝඩ. මම අවස්ථා සම්බන්ධය දන්නේ නැහැ. එහෙමයි කියලා නොලියා ඉන්නවා. එහෙම නොලියා ඉන්න එපා. දන්න එක ලියන්න. දැන් ඔයගොල්ලෝ මේ උද්දත පාඩය අවස්ථා සම්බන්ධ ලියනකොට ප්‍රථමයෙන්ම මම හිතනවා මේ පළවෙනි එක මේක මම දන්නවා. මේ අවස්ථා සම්බන්ධය මම ලියනවා. කියන ලියනකොට උත්තර පත්‍ර ලියනකොට ඔයගොල්ලෝ මේ ප්‍රශ්න රෝම මේ දීලා තියෙන ප්‍රශ්න අංක දාලා මේ රෝම ඉලක්කම් ප්‍රශ්න අංක දාලා මේ උද්දත පාඩය ලියලා ඊට පස්සේ එක ඡේදයක් ඇතුළතදී මේ යුගය කතුවරයා ඊට පස්සේ පොතේ නම හරිද ඊට පස්සේ කතා වස්තුවේ නම එහෙම ලියලා හැඳින්වීම ගන්න ඕනේ. ඒකට ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ අවස්ථා සම්බන්ධය ලියන්න ඕනේ. මොන අවස්ථාවේදීද මේක මේ අවස්ථාව තියෙන්නේ මේ පාඩේ කියන්නේ ඒ අවස්ථාව ලියලා කවුරු විසින් කාටද කිව්වේ කියලා ලියන්න ඕනේ. එතකොට ඒකට ලකුණු දෙකයි. ඒක එක ඡේදයක් ඇතුළේ. අනිත් ඡේදයේ එක ඡේදයක් ඇතුළේ. එක ඡේදයක් ඇතුළේ කිව්වේ එකක් අර යුගය කතුවරයා පොතේ නම ඊට පස්සේ මේ ඒ ටික ලියන්නේ එක ඡේදයක් ඇතුළේ. ඊට පස්සේ ඊළඟ ඡේදේ ලියන්නේ අවස්ථා සම්බන්ධය. ඊට පස්සේ ලියන්නේ ඒකත් එක්කම අවස්ථාවේදී මොකක් හරි එනවා. අවස්ථාවේදී අහවලා විසින් අහවලාට ප්‍රකාශ කරන ලද්දකි නැත්තම් සිතන ලද්දා සිතන ලද්දකි. මොනවා කියලා ලියන්න. නැත්තම් සිතන ලද්දක්. එහෙම කියලා අනිවාර්යෙන් ලියන්න ඕන. හරිද? ඊට පස්සේ දැන් සමහරෙක්ට වෙන්න පුළුවන් සමහරෙක්ට දැන් මේ සමහර මම මේක අවස්ථා සම්බන්ධව දන්නේ නැහැ. හැබැයි මට මේක මතක නැහැ මොන අවස්ථාවේද කාටද කිව්වේ කියලා. හැබැයි මේක නම් මේ කතාවස්තුවේ වෙන්න ඕනේ තියෙන්න ඇත්තේ කියලා කල්පනා වෙන්න පුළුවන්. එහෙම කල්පනා වුණොත් මේක අනේ මම ලියන්නේ මට දා මතක නැහැ. මම ලකුණක් ඕනේ බොරු කියලා. නොලියා ඉන්න එපා. මෙන්න මේ කතාවස්තුව කියලා මොකක් හරි මතකයක් තියෙනවා නම් අඩුම තරමේ අවස්ථාව දන්න තියෙන පුළුවන් මේ කතාවස්තුවේ වෙන්නවනේ මේක තියෙන්නේ කියලා ඔයාලට මතක් වුණොත් ඒක අඩුම තරමේ කෝ යුගයයි කතුවරයයි පොතේ නමයි ඒ ටික ලියන්න. එතකොට එක ලකුණක් තියෙනවා. එහෙමයි බුද්ධිමත් ළමයි එක ලකුණක් හරි ගන්න. නොලියා ඉන්න එපා. සමහරන් ලියන්නෙම නැහැ. බොරු වැඩ. මං කියන්නේ බැරිම ළමයා පුළුවන් ළමයා ලියනවා. හතරම හොඳට. ඒ අයට නෙමෙයි මම මේ කියන්නේ බැරිම ළමයාට. හරිද?
ඊට පස්සේ මේ තව බැරිම ළමයට මම කියන්නේ මේ ටික්ස් එකක්. මේ හැමතිස්සෙම බලන්න අවස්ථා සම්බන්ධ දන්නේ නැති වෙන්න පුළුවන්. අනුතර පොතේ ලකුණු අරගෙන ලකුණක් ගන්න මම මේ උදව් කරන්නේ. එතකොට මේ 7 වෙනි ප්‍රශ්නේ තියෙනවා. පොඩ්ඩක් බලන්න මේ 7 වෙනි එකයි 5 වෙනි ප්‍රශ්නේ. මොකේද ඇවිල්ලා තියෙන්නේ? මේ 5 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ බැද්දේ එක. එතකොට 7 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රේමත් ජාති සෝක නාට්‍ය. එතකොට බලන්න. පහුගිය පාස් පේපර්ස් ආරම්භ බලන්න. 5 වෙනි ප්‍රශ්නේ 7 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මොකෙන්ද කියලා. එතකොට ඔයගොල්ලන් නෝට් වෙන්න පුළුවන් මේ දැන් මේවා වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනස් වෙන්න පුළුවන්. හරිද? මොන එක වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා මේ දෙක පොතේ නමවල් ලියා ගන්න. එතකොට ලකුණක් හම්බෙයි. මොකක් හරි මතක වෙලා අවස්ථාවක් හම්බුනොත් ඒවා හිතන එක නිවැරදි වෙන්න පුළුවන්. ඒ නිසා ලියන්න. නොලිය ඉන්න එපා. හරිද? ඊට පස්සේ දැන් මේකේ බලන්න මේකේ මේ අවස්ථාව සම්බන්ධ ගන්නකොට ඔයාලා බලන්න ඉස්සලා ඡේද ප්‍රශ්නවල. ඡේද ප්‍රශ්නවල පළවෙනි ඡේදයට දීලා තියෙන්නේ සද්ධර්ම රත්නාවලියෙන්. මට්ට කුණ්ඩලේ වස්තුව නම් දීලා තියෙන්නේ ඡේදය තුල. අනිවාර්යෙන් අවස්ථා සම්බන්ධය තුල එන්න ඕනේ. එහෙනම් මොකෙන්ද කුණ්ඩලකේශී කතා වස්තුවේ. ඒක හොඳට බලන්න. අවස්ථා සම්බන්ධ වෙන එක කතාවකින් ඡේදය දෙන එක තැනකින් එකම කතා වස්තුවකින් ඡේදයයි අවස්ථා සම්බන්ධය දෙන්නේ නැහැ. කතා වස්තු දෙකම දෙන එක පොතකින් දෙකම දෙන්නේ. හරිද? එක පොතකින් ගත්තොත් එහෙම ඡේද දෙන එක කතාවකින් අවස්ථා දෙන එක කතාවකින්. හරිද? ඒ විදිහට. ඒක සද්ධර්ම ලංකාරය වෙන්නත් පුළුවන්. සරණ තිලක කතාවත්වෙන් දුන්නොත් එහෙම ඡේදය නන්දි වාණිජ්‍යකින් දෙයියාට අවස්ථා සම්බන්ධයි. ඒ විදිහට පොඩ්ඩක් හොඳට බලන්න. පහුගිය පාස් පේපර් 2019 ඉඳන් බලන්න පාස් පේපර්ස් ටික. කොහොමද ඇවිල්ලා තියෙන්නේ? එතකොට ඒ ටික හදාගන්න. හදාගත්තට පස්සේ තේරෙනවා මේ අවුරුද්දට මොකෙන් එන්ද කියලා ඔයගලන්ට තේරෙයි. ඒක බැලුවට පස්සේ. එහෙම හදාගන්න. එතන මේ ලකුණු 12ක් අපරාධේ. කෙලව ගත්තා. ඊට පස්සේ ඒ යන්න බලන්න. ඒ යන ගත්තාම මේක තියෙන රස ස්වාදයක් කරන්න. අපේ අය මොකවත් බලන්නේ නැහැ. ගත්ත ගමන් පේපරේ ඔහෙ ලියාගෙන යනවා. රස වින්දනයනේ තියෙන්නේ. මොකක් ලියනවා? ලියන්න ගන්නවා. නමුත් බලන්නේ මේ රස වින්දනයත් එක්ක මොකද්ද තියෙන මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න දෙක කියලා. මොකක්ද තියෙන්නේ? වස්තු විෂය හා කාව්‍ය භාෂාව කෙරෙහි අවධානය යොමු කරමින් පහත සඳහන් පද්‍ය පන්තිය රසස්වාදය කරන්න. අන්න. අපේ අය මොකද කරන්නේ? මං කවුද කියලා කියන්නේ? මේ පද්‍ය පන්ති ඔක්කොම මේක ලියන ඒක තේරුම ලියනවා. මේක ලියන මේක තේරුම ලියනවා. මේක ලියන මේක තේරුම ලියනවා. ඒක නෙමෙයි රසස්වාදයක් කියලා කියන්නේ. තේරුණාද? ඒක නෙමෙයි රසස්වාදය කියලා කියන්නේ. එතකොට රසස්වාදයට ලකුණු 4යි භාෂාව කාව්‍ය භාෂාව කෙරෙහි කතා කිරීම ලකුණු 4යි වස්තු විශ්ය ගැන කතා කිරීම ලකුණු 4යි ලකුණු 12 දෙන්නේ එහෙම. ඔයා මේක රස වින්දන විතරක් ලියනවනේ ලකුණු 4ෙන් මට හම්බෙන්නේ මේ දෙක ගැන අමතක කරලා කරෝ. ඒ නිසා සැලකිලිමත් වෙන්න හැමතිස්සෙම ප්‍රශ්නේ කියවන ප්‍රශ්නේ කියවලා මේක ලියන්න. දැන් මේ ප්‍රශ්නේ දෙනකොට මේක දීලා තියෙන පද්‍යපන්ති නමක් දීලා තියෙනවා. බැරිද යන්නේ. කතුරය ගැන විතරයි මතක තියෙනවනේ කතුරය වෙන තේමා ටිකක් පොඩ බලන්න යන්න. ඊට පස්සේ මේ අපේ ඕනම පද්‍යපන්තියක් නිර්මාණය කිරීමෙහිලා කතුවරේට අරමුණක් තියෙනවා. ඒ අරමුණ අපි කතා කරන්න රස වින්දනයක් තුළදී. හරිද? නිකන් කවි පන්තිය ලියන්නේ. ඒ කවියට ඒ කවි පන්තිය ලියන්න එයාට පෞද්ගලික අත්දැකීමක් වෙන්න පුළුවන්. පොදු අත්දැකීමක් වෙන්න පුළුවන්. ඊට හැඟීම් සමුදායක් වෙන්න පුළුවන්. මොකක් හරි වෙන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන් මේක ලියවෙන්න ඕනේ. මොකක් මේ අරමුණ? මෙයාගේ අරමුණ සාර්ථක වෙලා තියෙන මේ පද්‍ය පන්ති තුලින්. සාර්ථක අසාර්ථකත්වයේ අන්තිමට මම කියන්නේ. අන්තිමට ඒක කරන්න ඕනේ. මූලදී හැඳින්වීම අරගෙන අපේ කවිය පිළිබඳ පොඩ්ඩක් හඳුන්වලා, යුගය ගැන හඳුන්වලා, දශක ගැන හඳුන්වලා, ඔහුගේ වෙනත් නිර්මාණ ටිකක් තියෙනවා හඳුන්වලා. එහෙම තමයි ලස්සන පටන් ගන්න. පටන් ගන්නකොට කතෝරය ගැන පොඩ්ඩක් හඳුන්වලා. ඊට පස්සේ ඔහුගේ මේ පද්‍ය පන්ති ගැන අන්න එන්ටර් වෙනවා ප්‍රශ්නෙට. ලස්සන. ඊට පස්සේ මේ පද්‍ය පන්තියේ හැම කවියම ගන්න. ඊට පස්සේ මේක අපි රස වින්දනය කරනවා. රස වින්දනය කරනකොට ඒක වර්තමානයේත් එක්ක ගලපලා නේද? වර්තමානයේත් එක්ක ගලපලා මේ කවියාගේ අනුභූතියත් එක්ක ගලපලා ඒක ලස්සන ලියන්න පුළුවන්. ඒතර කවිය ඒක ලස්සන පැහැදිලි කරනකොට යාට අර පැහැදිලි කරන නිදර්ශන පෙන්වන්න ඕන තැනදී මේකෙන් අදාළ කරන උදාහරණ ටික ඇදලා ගන්න. ඒක සිව්පදයේම ඇදලා ගන්නත් පුළුවන්. එහෙම ඇදලා ගන්න. ඊට පස්සේ ඡේදය ඇතුළත කතා කරන මේක පදපේලියක් අරගෙන. මේක පදපේලියක් කියලා කියන්නේ දැන් මේ සිව්පදයේනේ. මේ යම් කිසි තැනකදී ඔයා කතා කරන මොකක් හරි
දෙයක් පිළිබඳව ඒ තැනදී මෙන්න මේ දැන් හිතන්න මෙන්න මේකේ වැදගත් වෙනවා කියලා කතා කරන වචන ඒ ඡේද තුල වැදගත් වෙනවා කියලා මේක. එතන මේක උපුටා ගන්න. උපුටා ගන්න දැන් මේක මාක් කරන්න බෑ ඔක්කොම මාක් වෙනවා. එතන මේ පද පෙළිය අරගෙන මේ උපුටා ගැනීම දාලා උද්දත පාඩ දාලා ඒ ඡේදය ඇතුළතම සාකච්ඡා කරන්න පුළුවන්. මට ලස්සනට ඒක කරන්න පුළුවන්. ඒක ඔයාගේ හැකියාව. රසින්දන කියන්නේ ඔයාගේ. එතකොට කවියක මේ පද්‍ය පන්තියක යම්කිසි වපසරියක් තියෙන කතා කරන්න ඕන. ඒ වපසරිය සාකච්ඡා වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකත් එක්ක පුළුවන් වර්තමානයත් එක්ක ගලපලා ඔයාගේ ස්කිල් එක පෙන්වන්න රසින්දනය තුල. ඊට පස්සේ අවසානයේදී කතා කරන්න ඕනේ නිගමනයත් එක්ක මේ කවියා මේ පද්‍ය පන්තිය තුල එහුගේ අරමුණ සාක්ෂාත් කරගන්න මේ පද්‍ය පන්තිය ඔහු සාර්ථක වෙලා තියෙනවද අසාර්ථක වෙලා තියෙනවද කියන කාරණාව. ඊට පස්සේ ඔබගේ නිර්වචනය ඔබගේ අදහස කොහොමද මේ පද්‍ය පන්ති පිළිබඳව? ඒ හැම දෙයක්ම මේ තුල අන්තර්ගත වෙන්න ඕනේ. එහෙමයි රසින්දන කියන්නේ. එතකොට මේ පද්‍ය පන්තියට වෙනස් වෙනවා. එතකොට සමහර කවි පද්‍ය පන්ති තියෙනවා පොදු දේවල් පෞද්ගලික දේවල්. එතකොට පෞද්ගලික දේවල් කතා කරනකොට ඒ දේවල් කතා වෙන්න ඕනේ. යම් කිසි අරමුණක් තියෙනවා. ඒවා කතා වෙන්න ඕනේ. එතකොට කාව්‍ය භාෂාව ගැන කතා වෙනවා. කාව්‍ය භාෂාව ගැන මම කතා කරන්නේ කාව්‍ය භාෂාව. එතකොට මේ භාෂාව ගැන අනිවාර්යෙන් මේ යොදා ගන්න තියෙන භාෂාව සිව්පදේ කොහොමද? එලිසමය කොහොමද? කාව්‍ය අලංකාර කොහොමද? උපමා රූපක කොහොමද යොදාගෙන තියෙන්නේ? නේද? ඒ තැන් වලට ගැලපෙන දේ කොහොමද? චිත්ත රූප වෙනවද? සංකල්ප රූප වෙනවද? රූපකාර්ථ දේවල් තියෙනවද? ශබ්දාරංක තියෙනවද? නේද? ඒව ගැන කතා කරන්න ඕනේ. ඒව තමයි මෙතන කතා කරන්නේ. ඒව තියෙනවා කියලා වැඩක් නැහැ. ඒව තියෙනවා කියලා පෙන්නලා උදාහරණ ඇදලා පෙන්නන්න. එලිසමයේ තියෙනවා මේ එලිසමයේ මේ පද ටික අරගෙන පෙන්නන්න. පෙළට අරගෙන. මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න ඔප්පු කරන නිදර්ශනත් එක්ක අන්න ලකුණු හම්බෙන්නේ. කියන්න පුළුවන් කාටවත් ඔප්පු කරන්න බැරි. ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕන. නේද? එතකොට යම් කිසි දේවල් තියෙනවා. ව්‍යාකරණානුකූලව කාව්‍ය භාෂාවට යොදාගෙන තියෙන දේවල්. ඒව යොදා ගන්න පුළුවන්. බලද්දී කියද්දී වැටෙද්දී සිපෙද්දී මොනවද? ඒවා බලන්න ඕනේ. ව්‍යාකරණානුකූලව මොනවද ඒ යොදාගෙන තියෙන පද? එතකොට ඒව තමයි කාව්‍ය භාෂාව ගැන කතා කරනකොට යොදා ගන්න පුළුවන් දේවල්. වරෙන් කියලා තියෙනවා. මොනවද ඒ භාෂාව? කොහෙන්ද ආවේ ඒවා? ඒවා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒතර ඒව පිළිබඳ අපි සාකච්ඡා වෙන්න ඕනේ කාව්‍ය භාෂාව කරේ අවධානය කරනකොට පද්‍ය පන්ති රසවින්දනය කරනකොට. වස්තු විෂය. මේකට යම් කිසි වස්තු විෂයක් වෙලා තියෙන කවියට මේක නිර්මාණය වෙන්නේ. ඒක පිළිබඳ කතා වෙන්න ඕනේ. ඒතර ඒව ගැන කතා කරන්න ඕනේ මේ පද්‍ය පන්තියේ තියෙන හැම දෙයක්ම ගත්තාම මේකෙන් මේක ස්ಫುಟණය වෙන්නේ කියලා. එහෙම මේ පද්‍ය පන්ති රසවින්දනය කරන්නේ. මේවට හොඳට පුරුදු පුරලා යන්න. පද්‍ය පන්ති හොඳට මේ කියවන්න. කියවලා හොඳට අර්ථය ගන්න. ඔයාලා දැන් පොඩි ළමයි උසස් පෙළ ළමයි විශ්වවිද්‍යාලයට යන්න ඉන්න විද්‍යාර්ථී. ඉතින් ඒ නිසා මම මෙතනින් එහාට දේවල් රසවින්දනය කරන කතා කරන්නේ නැත්නම් රසවින්දනය හරිය පැහැදිලිව ලියන්න ලකුණු 12ක් හම්බ වෙනවා. ඒතර මෙතනට එනකම් ඔයාලට පැය තියෙන්නේ වෙලාව. එතකොට මේ ඡේද ප්‍රශ්න 4 හෝ වේවා ගුත්තිල කාව්‍ය අවස්ථා සම්බන්ධය සහ රසවින්දනය කියන කාරණාවලට පැයයි තියෙන්නේ. එතකොට රසවින්දනයට આવම ඉතින් විනාඩි 30ක්වත් ඕනේ නේ ඉතින්. විනාඩි 30ක් 25ක්වත් ඕනේ. ඉතුරු 30 විනාඩි 30 හෝ 25 මේ ඡේද ප්‍රශ්න වලට යොදාගත යුතුයි. එතකොට මෙතන මම පැයයි. ඉතුරු ඔයාලා ලියන්න ඕනේ විචාර 4ක්. ඒ විචාර 4ට එක විචාරයකට විනාඩි 30 ගානේ විචාර දෙකට පැයයි. එතකොට අනිත් විචාර දෙකට පැයයි. එතකොට පැය දෙක හරි. එතකොට පුළුවන් කෙනෙක්ට කියන්නේ හැකියාවක් ස්පීඩ් එක ලියන කෙනෙක්ට පුළුවන් විනාඩි 25ක තුළ යන්න. හැබැයි සැලකිය යුතුයි මේ ලියන හැම විචාරයක්ම ලියන්න කලින් ප්‍රශ්නාංක දාන්න. හරිද? මෙතන ප්‍රශ්නාංක දීලා තියෙනවා. අනිවාර්යෙන් ප්‍රශ්නාංක පටලවා ගන්න එපා. පිටු අංක දදා ලියන්න හැම එකක්ම. මොකද බැරි වෙලා හරි ඔයා පිටු අංක නොදා ලියලා අන්තිම ප්‍රශ්න යනකම් ලියලා ඉවරලා අමුණන්න ගියට පස්සේ හැම ප්‍රශ්නයක්ම කියවන්න නම් මේකද මෙතනට ගැලපෙන්නේ කියලා. හැබැයි ඔයා පිටු අංක දාලා තිබ්බොත් ඔයගොල්ලෝ පිටු අංක වලට ටක් කරලා අමුණ ගන්න පුළුවන්. හැබැයි පිටු අංක දාන්න නොලියබොත් ඔයගොල්ලන්ට හැම කොලයක්ම කියවන්නේ නම් මේකට මෙතනට දා මේක මෙතනද කියලා. ඔක්කොම එක කොටේ එක කොටේ.
මම කියන දේ තේරෙනවා. ඔයාලා ලොකු අමාරු වැඩ නේද? මොකද ව්‍යාකරණ පේපර නම් එච්චර ලොකු කොල්ල ටිකක් තෝගයක් යන්නේ නැහැ. එතකොට මොකද සාහිත්‍ය පේපරේ පිටු සමහර අය ලියන අසීමිත 50 ගණන් යන 60 70 ගණන් යනවා. මොකද ලියන ස්පීඩ් එක අනුව අකුරු වල සයිස් එක අනුව එහෙම වෙනස් වෙනවා. එතකොට එහෙම ලියනකොට අර එකතු වෙන පිටු ප්‍රමාණය වැඩි වෙනකොට ඔක පැටලෙන නිසා හැමතිස්සෙම පුළුවන් තරම් මේ පිටු අංක දාන්න. ඊට පස්සේ ඊළඟ කාරණාව හයි ස්පීඩ් යන්න එපා. හයි ස්පීඩ් ගියාට කමක් නැහැ. හැබැයි ඔයාලා ලියන දේවල් කියවන්න පුළුවන් වෙන්න ඕනේ. කියවිය හැකි ලෙසට ලියවිලා තිබෙන්න ඕනේ. පුළුවන් තරම් ඕගොල්ලෝ බලන්න ලියන තියෙන ਵਿਚාර ගෙදර කෙනෙක්ට හරි අම්මා තාත්තට හරි අයියට අක්කට හරි දීලා බලන්න කියවන්න පුළුවන් ද කියලා තව කෙනෙක්ට. සමහර අය ලියනවා පරණතර මහතයාටවත් ඒක කියව ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒක කියවන්න බෑ සමහර අයගේ ඒවා. එතකොට සමහර අය තමා ලියපු එකවත් කියව ගන්න බෑ. ඒ තරම්ම ලියලා තියෙන අකුරු අපහැදිලි විදිහට. එහෙම ලිව්වොත් ඔයාගේ පේපරේ ලියනවා මොකද ලියන්නේ? කියවීමට නොහැකි කියලා. එතකොට ඕගොල්ලන්ගේ පේපර් එකකින් බලන්නේ නැහැ. මොකද කියවන්න බෑ. එතකොට ඔයා කොච්චර සුපිරියටම ලියලා තිබ්බත් ਵਿਚාර හතර කියවන්න බැරි නම් වැඩක් නැහැ නේද? අපරාධي ලකුණු 15ක 4ක් නේද? අපරාධයක් නේද? ඒ නිසා විනාඩි 25ටද විනාඩි 30ටද ලියන එක තවත් කෙනෙක්ට කියවිය හැකි අයුරින් ලියන්න බලන්න උඩරින්. හරිද? උඩරම තවත් කෙනෙක්ට කියවන්න පුළුවන්ද කියලා බලන්න. දීලා බලන්න. මගේ අකුරු කියවන්න පුළුවන්ද? ඔයත් බලන්න ඔයාලට කියවන්න පුළුවන්ද කියලා. දීලා තියෙන දේවල්. සමහර තමා කියලා කියන්න බෑනේ. දීලා බලන්න. එහෙම හදාගන්න අඩුපාඩු. මේ දවස්වල. නැත්තම් ඔය අමාරුවේ වැටෙනවා. හරිද? හරිද? දැන් මම මේ තියෙන්නේ මාකින් ස්කීම් එක. මාකින් ස්කීම් එක. දැන් මම ව්‍යාකරණ පේපරේ ඉඳන් එන්න ව්‍යාකරණ පේපරේ තියෙනවා. දැන් මම මෙතන මේ තියෙන්නේ. දැන් මේ තියෙන්නේ සාහිත්‍යයේ මාකින් ස්කීම් එක. දැන් මේ තියෙන්නේ බලාපොරොත්තු වෙන උත්තර. මේක බලන කෙනාට උත්තරපත්‍ර බලන කෙනාට තමයි මේක තියෙන්නේ. එතකොට මේ උත්තරපත්‍ර බලන කෙනාට මේක මේ කෙටි විවරණ මෙහෙම කෙටියෙන් තිබ්බට ඕගොල්ලෝ මේ විදිහට උඩින් පාතලාගේ කෙටි විවරණ ලියන්නේ නැහැ. එතකොට මෙතන ලියලා තමයි ලියන්නේ. මේක බලන කෙනාගේ උදේ පහසුව පිණිස විතරයි මෙහෙම උත්තර දීලා තියෙන්නේ. එතකොට මට පෙන්වන්න ඕනකම තියෙන්නේ ආන්න හරි. මේ අවස්ථා සම්බන්ධ ලියනකොට මේ අවස්ථා සම්බන්ධ ලියනකොට මේ බලන්න. මේ අනිවාර්යයෙන් මොකද ලියවෙන්න ඕන? චතුවරය. එතකොට මේ මම සමහරගේ පේපර් දෙකක් තුනක් මේ ප්‍රේමතෝ ජාතිසෝකෝ ලියනකොට මේ ඉදිරියට රාජචන්ද්‍රයන් විසින් රචිත ප්‍රේමතෝ ජාතිසෝකෝ නාට්‍ය කුටා ගන්න ලද්ද. නේ? ඔච්චරයි. හරිද? සමහර මේක ගොඩාක් හැලී ලියනවා. ස්වර්ණතිලක කතා වස්තුව දාගෙන එහෙම කියලා ගොඩ විස්තර ලියනවා. එහෙම ඕනේ නැහැ. අනික මේ බැද්දේකම ලියනකොට එහෙම සමහර අය ලියනවා මේ අහවල් කාලේදී මෙහෙම ආවා අඬුකාරයෙක් විදිහට ආවා ආරේ සේවය කරා ඒ ඉච්චර හැලී එපා ලියන්න අපරාධ කාලේ අවශ්‍ය කරන්නේ මොනවාද මේ ලකුණු දෙන්න කතුවරයා කෘතිය කතාවස්තුව කතාව සඳහා ලකුණයි ඔන්න ඕක මෙන්න මේ ටික තිබ්බනම් ඇති ඔය ටිකේ ඊට පස්සේ අවස්ථාවට ලකුණයි කාවසින් කාලෙට ලකුණයි එතන මේ කතුවරයා කෘතිය කතාවස්තුව කතාව කියන එක ඡේදයකට එන්න ඕනේ. ඒක මෙතනින් නම් ඉවර වෙන්නේ. අනිත් එක මෙහෙම එකට ලියවෙන්න ඕනේ. අවස්ථාවේ මේ අහවලසින් අහවලට ප්‍රකාශ කරන ලද්දති කියලා තියෙන්න ඕනේ. මේක මෙතන යුගයේ ලියනකොට එහෙම යුගය ලියන්න. මේ ලියනකොට මේ තියෙනවා කතුවරයා කියන ඉතින් ධම්මදිනයේදී බුද්ධ පුත්‍ර හිමියන් විසින් රචිත පූජාවලියේ අනුරුකුම කතාවස්තුවෙන් උපුටාගත් පාඨයක. ඈ එහෙම ලියන්න ඕන. උපුටාගත් පාඨයක. සමහර අය පාඨයක කියලා ලියන්නේත් නැහැ. ඈ එහෙම ලියන්නේ නැහැ. නිකන් හිතුණු මනාපට ලියනවා. ඒකයි මම මේ වීඩියෝ එක විශේෂයෙන්ම කරන්න හේතුව මොකද ඔයගොල්ලන් දැනගැනීම පිණිස. පුදී ජන පහන් සංවේගයේ පිණිස තමයි මම මේක කරන්නේ ඇත්තට. හරිද? දැන් මේ තියෙන උත්තර පත්‍ර ටික මේ සාහිත්‍යයේ හරිද? සාහිත්‍යයට එන්න ඕන ටික. හරිද? මේ අවස්ථාව සම්බන්ධ කතා මේ තියෙන රසින්දනය කතා කරනකොට ඉන්න ඕන දේවල් ටික එහෙම දේවල් තියෙද්දි මේවා පොඩ්ඩක් අධ්‍යයනය කරලා යන්න ඕනේ මාකින් ස්කීම් එකක් එහෙම ටිකක්. හරිද? මේවා
මේ වෙබ්සයිට් වල තියෙනවා හොයාගන්න පුළුවන්. ලේසි දැන් තාක්ෂණය දියුණු. හරිද? කොහෙන්වත් ගිහලා ගන්න ඕනේ නැහැ. PDF එකක් විතර කොට ගන්න පුළුවන්. දැන් මම කතා කරන්න යන්නේ ව්‍යාකරණ පේපරේ ගැන. මම ව්‍යාකරණ පේපරේ කතා කරන්නම්. මේ වීඩියෝ එක මම මෙතනින් ස්ටොප් කරන්නම්. ඊළඟ කරන්න මොකද වීඩියෝ එක දික් වෙන නිසා. ඒතර ඊළඟ එක ඔයගොල්ලන්ට පැහැදිලිව කරන්න ඕන නිසා මම හිතනවා සාහිත්‍යයේ තියෙන ටික ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. ඒතකොට මේ සාහිත්‍ය ලියනකොට හැම එකම ඉතාමත් පැහැදිලිව ලියන්න. කලබල වෙන්න එපා. හරිද? හරිද? ඒ නිසා දන්න උත්තරත් වරදින්න පුළුවන්. ඒ නිසා මේ ඒවා හොඳට ලියන්න. හරිද? ඉතින් මේ ටික තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ සාහිත්‍ය පේපරය සම්බන්ධයෙන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට ව්‍යාකරණ පේපරේ කොහොමද කරන්න ඕනේ කියන එක සාකච්ඡා කරන්න.